සයන්ස් මීඩියම් එකේ කරන සිවිල් කෝස් එකේ තුන්වෙනි දවසේ නැවතම දවස. අද ලෙක්චර්ස් කරන්නේ සමිතස. ඉතින් අපිට දැන් සමිතස දීලා තියෙන්නේ පොඩි වැඩේ කියන්නේ මොනවාද නිවේදකයෙක් සතුටට පුරාංග කියන එක ගැන කතා කරන්න අපේ ටීම්ස් බෙදලා තියෙන්නේ. වෙනදට අපි ටීම් බෙදන්නේ 1 2 3 4 කවුන්ට් කරලා ඒ වගේනේ. අද පෙතර එක නෙමෙයි. අපි මාස පිළිවෙලට. පළවෙනි මාස 3ක ටීම් එකක්, දෙවෙනි මාස 3ක ටීම් එකක් ගන්න ඒ විදිහට මාස 12 උපන්දිනය අනුව තමයි අපේ ටීම් කඩලා දෙන්නේ. අපි බලමු අද අපේ ටීම්ස් ටික වැඩ කරන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ අපේ පළවෙනි ටීම් එක. ජනවාරි, පෙබරවාරි, මාර්තු වල උපන්දින තියෙන සෙට් එක තමයි අපේ පළවෙනි ටීම් එකේ ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා කාව්‍ය ඉන්නවා, තුෂානි ඉන්නවා, දැහැමි ඉන්නවා, සුකුම ඉන්නවා. මමත් ඒ ටීම් එකේ මම සාදනේ. මෙතන ඉන්නේ අපේ දෙවෙනි ටීම් එක. අප්‍රේල්, මැයි, ජූනි වල උපන්දින තියෙන සෙට් එක තමයි මෙතන ඉන්නේ. මේ ටීම් එකේ ඉන්න අපේ තර්ෂ ඉන්නවා, අමන්ද ඉන්නවා, උෂික ඉන්නවා, දිනෝ ඉන්නවා, ඒත් එක්කම කොමන්ත ඉන්නවා. මෙතන ඉන්න අපේ තුන්වෙනි ටීම් එක. ඒ කියන්නේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර් උපන්දින තියෙන අපේ මොසෙක්ගේ සෙට් එක තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නවා ප්‍රභාෂ් ඉන්නවා, ඊට පස්සේ සයන ඉන්නවා, අපේ පවිත්‍ර ඉන්නවා, කිෂාන් ඉන්නවා, ඒත් එක්කම අපේ උසලම ඉන්නවා. ඒ ඉන්නේ අමර්ෂා. මේ තමයි අපේ ටීම්ස් වලින් වැඩිම සෙට් එකක් ඉන්න ටීම් එක. මේ ටීම් එකේ 10 දෙනෙක් ඉන්නවා. කාට හරි ගෙස් කරන්න පුළුවන්ද මේ ටීම් එකේ බර්ත්ඩේස් තියෙන මොන මාසෙද කියලා? මේ ඉන්නේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වල උපන්දින තියෙන අපේ සෙට් එක. අපි අඳුර ගමු. මෙතන ඉන්නවා. මේ ඉන්නේ මනුමි, ඒත් එක අපේ ඉෂාන්, අපේ මුතේෂ, අපේ මහීෂා, පියුමි, ඊට පස්සේ හිස්කුඩුව තියෙන අපේ සංගරුවන්ගේ මේ ඉන්නේ හර්ෂි, ඒත් එක මනුෂි, මේ ටීම් එකෙම තමයි අපි උකුලියක් ගත්තේ ඉන්නේ. අලුත්ම අප්ඩේට් තරම් අපි එන්නම්. බයි බයි.